අයිබෝවන් සුබ උදෑසනක් ඔබ හැමදෙනාටම. අද මාර්තු මාසයේ 6 වෙනිදා බ්‍රහස්පතින්දා දවස. අද දවසේදී අලුත් දිනක් තුලින් බොහෝ දේවල් ඔබ වෙනුවෙන් අපි ගෙන එන්න සෝදානම්. හැම මොහොතකම අපේ ජීවිතේ නිර්මාණාත්මකව ගොඩනගන්නේ අප විසින්. ගෙවෙන හැම මොහොතක්ම යලිත් අපට ලබා ගන්නට බෑ. ඒ නිසා හැම වෙලෙම Tamanටත් අනුන්ටත් යහපතක් වෙන විදිහට ජීවත් වෙන්නට හැම වෙලෙම උත්සාහ ගන්නට අවශ්‍යයි. ඉතින් ඒකත් මතක් කරන ගමන් අයිබෝවන් කියලා පියුමි අද දවසේදී ඔව්. ඉතින් අද දවසේදී සෝදානම් සුපුරුදු විදිහටම අලුත් දිනක් ඔබ වෙනුවෙන් ආරම්භ කරන ඔබේ දවස අලුත් කරන්න නැවුම් කරන්න ප්‍රබෝධමක් දවසක් කරන්න අපි අදත් සෝදානම් වෙලා ඉන්නවා. ඒ වගේම වැදගත් සාකච්ඡා කිහිපයක්ම අද දවසේදී අපි සෝදානම් කරලා තියෙනවා ඔබ වෙනුවෙන්. ඒ නිසාම ඔබට ආරාධනා කරනවා රැඳෙන්න කියලා අලුත් දිනක් සමගින්. කාන්තාවෝ අහසින් අඩක් උසුලාගෙන සිටින්නේ. කාන්තාව මේ ලෝකයට ලබා දෙන දායකත්වය පිළිබඳ පරමාදර්ශය මැනවින් කියාපාන බොහොම අපූර්ව චීන කියමනක් තමයි. ඉතින් අද වන විට මේ ලෝක ජනගහනයෙන් අඩකට වඩා නියෝජනය කරන්නේ කාන්තාව. ඒ වගේම ලෝක ශ්‍රම හමුදාවෙන් 40%ක් පමණ නියෝජනය කරන්නේත් කාන්තාව. ඉතින් මේ එවන් පසුබිමක විශේෂයෙන්ම කාන්තාවන් පිළිබඳ වැඩිපුර කතාබහට ලක්වන කාල සීමාවක අදත් අපි සෝදානම් වෙලා ඉන්නවා කාන්තාව පිළිබඳ කතා කරන්න. ඉතින් මෑතකදී නුදුරේදීම එළඹීම නියමිතයි ලෝක කාන්තා දින. ඉතින් ඒ නිසා වෙනම අද දවසේදී අපේ මාතෘකාව වෙන්නේ මේ කාන්තාව. ඉතින් මේ කාන්තාව පිළිබඳ කතා කරන්නට, කාන්තා දිනය පිළිබඳ හැඳින්වීමක් කරන්නට වගේම මේ කාන්තාව පිළිබඳව කාන්තා සවි බල ගැනීම සම්බන්ධව අපි කතා බහ කරන්නත් සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මේ වෙනුවෙන් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා මානව සම්පත් ව්‍යාපාර සංවර්ධන සහ කළමනාකරණය පිළිබඳ ප්‍රවීණ උපදේශක වී.කේ. ජයවර්ධන මහතා. අයබෝවන් ඔබතුමාට සුබ උදෑසන. ඉතින් උපදේශකතුමනි මේ වෙද්දී මේ ලෝක කාන්තා දිනය පිළිබඳව අපි වැඩිපුර කතා බහ කරනවානේ. දැන් මාර්තු 8 වෙනිදා ලැබීම නියමිතයි මේ කාන්තා දිනය. ඉතින් ශත වර්ෂයකට වැඩි කාලයක් තිස්සේම මේ ලෝක පුරා මේ කාන්තා දිනය සමරනවා. ඉතින් ඒ නිසා මම ඔබතුමාගේ මුලින්ම දැනගන්න කැමතියි මේ කාන්තා දිනය පිළිබඳ පුංචි හැඳින්වීමක් එක්කම අපි කතා බහ ආරම්භ කරමු. සුබ දසනක් යත. බොහොම ස්තුතියි නැවත වතාවක් අලුත් දිනක් වැඩසටහනට ආරාධනා කළාට. අපි ඕගොල්ලෝ ගැන කතා කරන්නේ. සතුටු වෙනුම් පිරිමියෙක්ට අපි ඕගොල්ලෝ ගැන කතා කරනවා. පියුමි ලෝක කාන්තා දිනේ යෙදලා තියෙන මාර්තු 8 වෙනිදා. තව දවස් දෙකකින් උදා වෙනවා ලෝක කාන්තා. මම හිතන්නේ මෙවැනි දිනයක් නම් කිරීම ගැන අපි සතුටු වෙන්න ඕනේ. හැබැයි ඉතින් ලෝක කාන්තා දිනේ මේ එක දවසකට විතරක් සීමා වෙ යුතු නෑ. කාන්තාවන් නැති තැනක ඉතින් මොනව කතා කරන්නද? මාතෘත්වයේ ඉඳලා තමගේ දුව වෙනකන් ගත්තාම කාන්තාව කියන චරිතය පිරිමි අපිට කොච්චර කිට්ටුද? අපේ ජීවිතවලට කොච්චර බලපෑමක් ඇති කරනවද? සමාජයේ දියුණුවට සහ සමාජයේ පැවැත්ම විතරක් නෙමෙයි ලෝකේ පැවැත්මට කොච්චර දෙයක් කරනවද කියලා බොහොම කෙටි කාලයකදී විග්‍රහ කරන්න තමයි අපි උත්සාහයක දෙන්නේ. අපේ මාතෘකාව වෙන්නේ කාන්තා සවි බල ගැනීම. මම හිතන්නේ කාන්තාවක් සවි බල ගැනීම යුතු නෑ. ඇත්තටම කාන්තාවක් නැති තැන අපිට සවියක් ගැන කතා කරන්නට බෑ. ලෝකේ දරුවෙක් ලෝකෙට බිහි කරන අම්මා එතනම තමයි සවිය පටන් ගන්න. තමන්ගේ මම නම් කියන්නේ රතුලේ සුදු වුණා කියලා මම කිරි වුණා කියන්නවත් කැමති නෑ. එතන ඉඳලා දරුවෙකුට තමන්ගේ දෙතනින් කිරි දීලා ලෝකෙට වැඩුවාම සවිය එතනින්ම පටන් ගන්නවා. විශාල වශයෙන් ලොකුවට හිතන්න ඕනේ නෑ. එතන තමයි මූලාරම්භය. එතනින් පටන් ගත්තාම ඉතින් කාන්තාව ඒ දෙන සවිය දෙතනින් දෙන සවිය තමයි අපි මොනවා ඇවිල්ලා කතා කරලා සමාජي කතා කරන්නේ. නමුත් මේ මාර්තු 8 වෙනිදා ගත්තාම පියුමි දැන් මේවල 2025 වර්ෂයේ කාන්තා දිනය ගැන පොඩි දෙයක් මේ බලාගෙන ඉන්න සුවසක් ප්‍රේක්ෂකෙට පැහැදිලි කළොත් මේ ගමන ක්‍රියන්නේ අපේ accelerate action. ඒ කියන්නේ ක්‍රියාව වේගවත් කළා මන්දගාමීව නැතුව තීර්ණාත්මක ක්‍රියාමාර්ග හරහා වැදගත් තීරණ හරහා කාන්තාවන්ට සමානාත්මතාවය ඔවුන්ගේ අයිතිවාසිකම් සහ ඔවුන්ට ලැබිය යුතු සියලුම දේවල් ලබා දිය යුතුයි කියන තේමාව යටතේ තමයි මේ වර්තමානයේ මේ 2025 මාර්තු 8 කාන්තා දිනේ නිර්මාණය වෙන්නේ. ඔවුන් මේ සඳහා ඔබ දන්නවද පාට කීයක් නිර්මාණය කරලා තියෙනවද කියලා? පාට 3යි. එකක් ඔවුන් කියන දම් පාට. ඒ වගේම මේක චක්‍රයක හැදෙන්නේ. ඊට පස්සේ ඔවුන් කොළ පාට වර්ණ ගන්නවලා තියෙනවා. ඊට පස්සේ සුදු පාට වර්ණ ගන්නවලා තියෙනවා. දම් පාටින් කියන්නේ යුක්තිය සහ අභිමානය. කාන්තාවට යුක්තිය සහ අභිමානය විවිධ කාන්තාව යුක්තිය සහ අභිමානය. ඒ වගේම මොනවා හරි සාධාරණ හේතුවක් තියෙනවා නම් ඔවුන් ඒකට පක්ෂපාතී වෙනවා. ඒක තමයි දම් පාටින් කියන්නේ. කොළ පාටින් කියන්නේ බලාපොරොත්තු. සුදු පාටින් කියනවා පිරිසුදුතාවය. ඒතර කාන්තාව යුක්තිය සහ
අභිමානය රැගත් බලාපොරොත්තු ඉෂ්ටේන පිරිසුදුභාවයෙන් යුත කාන්තා දිනයක් මේ කලර්ස් තුනෙන් නිර්මාණය වෙලා තියෙනවා. දැන් මේ ගමනලා තියෙන්නේ අපි ඇක්සලරේට් කරන දේ ඇක්සලරේට් කියන්නේ වේගවත්ව මේ ගැන හිතමු. හිතලා මේ පාට තුනෙන් මේක නම් කරලා තියෙනවා. ඔය උතුරු ඇමරිකාවේ ඒ දවස්වල යුරෝපයේ ඇතිවෙච්ච අර 20 වෙනි සියවසේ මුල් භාගයේ ඇති වුණානේ මේ ඔය කම්කරු අයිතිවාසිකම් ඒ පිළිබඳ තිබිච්ච සටන් ඔය ඔක්කොම මුල් භාගයේ ඇතිවෙච්ච ඒ කම්කරු ව්‍යාපාර වලින් පස්සේ ලෝක ශ්‍රේෂ්ඨ ලෙනින් වැල්ඩිමීර් ලෙනින් පුටින් නේ සමා වෙන්න ඕනේ ලෙනින් මාර්තු 8 තමයි ලෝක කාන්තා දිනය හැටියට නම් කළේ. ඒතට ඒ ගෞරවයත් ඔහුට හිමි වෙනවා. ඒතර ඔබට පැහැදිලි ජාත්‍යන්තර කාන්තා දින නිර්මාණය වීමේදී බෑ ඒකෙදී ඔවුන්ගේ ස්ලෝගන් එකක් තියෙනවා. සටන් පාඨයක් තියෙනවා. ශක්තිමත් කාන්තාවත් ශක්තිමත් ලෝකේ. ඒක කියන්න දෙයක් නෑ. ලෝකේ ශක්තිමත් වෙන කාන්තාවයි මම කිව්වා අම්මා කියන චරිතෙත් ගත්තට පස්සේ දෙතනින් කිරි දුන්නට පස්සේ ඒ ශක්තිය ලෝකෙට දෙනවා. එතකොට ශක්තිවන්ත ලෝකයක් ශක්තිමත් කාන්තාවක් ශක්තිවන්ත ලෝකයක් නිර්මාණය කරන තමයි මේ දිනය නිර්මාණය වෙලා ලෝකේ විශාල කතාබහක් වර්තමානයේ ඇතිවීම යනවා. ඒ අනුව මම හිතන්නේ මේ කාන්තා දිනය නිර්මාණය වෙනවා. හොඳයි ඉතින් මේ කාන්තා දිනය පිළිබඳව අපි නොදත් කාරණා බොහොමයක් එතුමා අපිට සඳහන් කළා. ඉතින් අපි ඒ කතා කළේ ජාත්‍යන්තර වශයෙන් මේ කාන්තා දිනය හැඳින්වීමක් තමයි අපි සඳහන් කළේ. ඉතින් ඒත් එක්ක අපි කැමති මම දැන් එන්න මේ ශ්‍රී ලංකාවේ කාන්තාව පැත්තට. ඔබතුමා කොහොමද මේ ශ්‍රී ලාංකේය කාන්තාව දකින්නේ? ශ්‍රී ලාංකේය කාන්තාව මට නිර්වචනය කරනවා නම් පියුමි මට ගොඩාක් කතා කරන්නට පුළුවන්. ශ්‍රී ලාංකික කාන්තාව කියන්නේ මම හිතන්නේ ලෝකේ කාන්තාවන් අතර ගත්තොත් පරමාදර්ශී චරිත බිහි වෙච්ච අතීතයේ අපිට විහාර මහදේවගේ ඉඳන් කතා කරනවා අදටත් ඒ චරිත අපිට සමාන කරන්න බලනවා සමහර චරිත වලට මා නම් හිතන්නේ එහෙම සමාන කළ යුතුයි කියලා. නමුත් වර්තමානයේ එන ශ්‍රී ලාංකික කාන්තාව අපේ අනිත් කාන්තාවන්ට වඩා ගොඩක් වෙනස්. මම ඒක ටිකක් දීර්ඝව පස්සේ ඔබතුමීට පැහැදිලි කරන්න. නමුත් ශ්‍රී ලංකාව ගත්තොත් ඔබ දන්නවා අද අපේ 2 කෝටි 30 ලක්ෂයක් 20 ලක්ෂයක් විතර ඉන්න ජනතාවෙන් 1 කෝටි 14 ලක්ෂයක් විතර ඉන්නේ ස්ත්‍රී පාර්ශවය. ඒ කියන්නේ කාන්තා පාර්ශවය. 1 කෝටි 14 ලක්ෂයක්. ඒ කියන්නේ 51ක් අද නියෝජනයේ තියෙන්නේ කාන්තාව. ඒතර ලංකා ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් බර දරාගෙන ඉන්නේ කාන්තාව. ඊට අමතරව ඔබ දන්නවා පිරිමි 94කට කාන්තාව 100යි. අපි අනිත් පැත්තට කිව්වොත් කාන්තාව 100කට පිරිමි 94 තමයි වර්තමානයේ සංගණනයන් අනුව අපිට දෙන දත්ත. ඒතර ලේබර් ෆෝස් එක ගත්තොත්, ඒ කියන්නේ අපිට දායක වෙන ශ්‍රම බලකාය ගත්තොත් 72ක් විතර ඉන්නවා පිරිමි. කාන්තාව ඉන්නේ 32ක් විතර. හැබැයි කාන්තාව ශ්‍රම බලකායට ඇතුළු වෙන ප්‍රමාණය මදි. මේක අපි පොඩ්ඩක් දීර්ඝව කතා කරන්න. ඒකට හේතුව අපි මේ පාරම්පරිකව සහ අපේ කොච්චර කලත් මේ අපේ ඇවිල්ලා තියෙන සමාජීය වටපිටාව අනුව working mother, working lady ඒ සංකල්පය දැන් වර්තමානයේ වෙනස් වෙගෙන ගියාට අපි දැන් වෙනස් වුණොත් අවුරුදු තව 10කින් 15කින් තමයි ඒක අපිට සමාජගතයෙන් දැන් ඕගොල්ලෝ වගේ කට්ටිය කෙලින් දැන් රස්සාවක් කරා. ඕගොල්ලෝ වගේ කට්ටිය එන්න ගත්තාම ඒක ආර්ථිකයට එනකොට ටික කාලයක් යනවා. අද අපි භුක්ති විඳින්නට අවුරුදු 15කට 20කට වගේ එහා පැත්තේ ඉඳලා තිබිච්ච ඇත්තට වටපිටාවක් තුළ තමයි අද කාන්තාශ්‍රම බලකාය අපි මේ වෙන්නේ. කොහොම කළා 32ක් වගේ තමයි සිටින්නේ. ඉතින් මේ தත්ත්වයේ උඩ කාන්තාව සවිබල්ල ගන්න යුතුයි. කාන්තාව ඉස්සරහට ඒ යුතුයි. කාන්තාව බලන්න. හැබැයි අපේ IQ කියන්නේ අපේ අධ්‍යාපන ක්‍රමයේ 96ක විතර සාක්ෂරතාවක් අපේ කාන්තාවන්ට තියෙනවා. කියවීමේ ලියීමේ හැකියාව තියෙන. නැත්නම් අපේ දරුවෝ කොහොමද හොඳට ඉගෙන ගන්නේ? O level A level ගත්තත් අද ගොඩක් කට්ටිය පාස් වෙනවා. මොකද අම්මයි තාත්තා කරන දෙයක් නැහැ. තාත්තා මං හිතන්නේ නැහැ ඔය කිව්වට ලොකු කතා කිව්වට අපි ගිහිල්ලා අධ්‍යාපනය බලනවා කියලා දරුවා හැඩගස්සලා දරුවට අධ්‍යාපනය ඔක්කොම පිටිපස්සින් ඉඳලා අම්මලා බලන්න. දැන් මාත් එක්ක පොඩ තරහ වෙද්දී නැහැ පිරිමි කට්ටිය. නමුත් ඒක සත්‍ය අපි පිළිගන්නට ඕන. හැබැයි ශ්‍රී ලාංකික කතාව ගත්තම එක දෙයක් කියන්න ඕනේ පියුමි. අපි කොච්චර කතලා පිරිමින් හැටියට අපි සත්‍ය කතා කරන්නේ කාන්තාවන්ගේ සහ පිරිමි අපි දෙගොල්ල ගත්තොත් අඩුපාඩු තියෙනවා හදාගන්න. අපි අඩුපාඩු කියන කොටස පොඩක් පැත්තකින් තිබ්බොත් ශක්තිවන්තභාවය ගත්තොත් කාන්තාව තරම් අපේ සමාජය තුළ ශ්‍රී ලංකාවේ තමයි ප්‍රෙෂර් එක. පීඩනයක් දරා ගන්න බෑ පිරිමින්ට. මම ඒක දන්න හොඳට. මොනවා කළත් අවසානයේ ගිහලා වයිෆ්ට හරි අම්මට හරි කියනවාමයි. ඒක කරන්නට බෑ. දෙවෙනි කාරණේ තමයි මාස 9ක් කුස තුළ දරුවෙක් දරාගෙන ඒ දරුවෙක් හදලා ඔබ මම පෞද්ගලිකව මගේ පුතා මගේ ආදරණීය බිරිඳගේ ශරීරයෙන් එනවා දැක්ක තාත්තා කෙනෙක්. ඒ විඳින වේදනාව මං S2කට දැක්ක තාත්තා කෙනෙක්. දරුවෙක් ශරීරයෙන් එළියට එන ඇය විඳින වේදනාව දොස්තර මහත්තයා
ඇය ලව්වම තමයි ඒක කරන්නේ. සමහර මුකුත් කරන්න බෑ. ඉතින් ඇයට කරන්න මෙහෙම පුෂ් කරන්න සෑහෙන වේදනාවක් දෙනවා. ඒක ළමයා බිහි වුණාට පස්සේ අර කෑ ගහලා ලෝකෙට දරුවෙක් බිහි කරපු අම්මා මිනිත්තු දෙකකදී ඇති වෙන තත්ත්වය. ඊට පස්සේ දරුවව අරගෙන එදා ඉඳලා ඇඟේ ලේ කිරි කර මාස ගණන් දිදී මේ ළමයි හදන්නේ. ප්‍රෙෂර් එක පීඩනය සහ දරා ගැනීම මං හිතන්නේ පිරිමින්ට වඩා කාන්තාවට ගොඩක් තියෙනවා. හැබැයි අපේ රටේ අපි දීර්ඝව කතා කරන්නට අවශ්‍යයි පිළිම. අපේ රටින් ගිලිහෙන දෙයක් තියෙනවා. මෙන්න මේක අපි 2025 අපේ රටේ ස්ථාපිත කරන්න මගෙන් කවුරු හරි අහුවොත් මං ගොඩක් වැඩසටහනකට සහභාගී වෙයි ඉදිරියේදී මං කතා කිරීමට යන්නේ මං කියන්නේ මාතෘ කේන්ද්‍රීය පීතෘ මූලික සමාජයක් ඇති කරනවා. මාතෘ කේන්ද්‍රීය වෙච්ච දාට රිමෝට් එක ඇය ළඟ තිබිච්ච දාට පවුල හරියට හැදේ. ඇය පියාට මූලිකත්වයේ දෙයි. හැබැයි ළඟට ඇවිල්ලා කියයි පොඩි දුව ලොකු පුතා පොඩ්ඩක් මේ ගැන බලනවා. තාත්තා නැත්තම් ආදරණීය ස්වාමියාට ගියයි මහත්තයෝ පොඩ්ඩක් මේ ගැන හොයලා බලන්න. මාතෘ කේන්ද්‍රීය පීතෘ මූලික වෙච්ච සමාජයක් අපි නැවත නිර්මාණය කරන්නට අවශ්‍යයි. අපිට ලස්සන සමාජයක් තිබුණා. ලස්සන අතීතයක් තිබුණා. ලස්සන සුන්දර වටපිටාවක් තිබුණා. අපි ළමයි ඉගෙන ගත්ත සුන්දරව හැදුනා. අද එච්චර සතුටුදායක නැහැ. අද මේක විසිරිලා. හැබැයි කාන්තාව සයිබල්ල ගන්නනවා නම් පළවෙනි තැන අපේ සමාජය තුළ මේ ශ්‍රී ලංකේ සමාජය තුළ මාතෘ කේන්ද්‍රීය අයට හිමි තැන උත්තරීතර තැන හම්බෙලා ඉවරයි. මව්කම උත්තරීතර අපි දීලා තියෙනවා. සමතැන ඕවා ගැන හිතන්නේ නෙමෙයි. අපි මාතෘ කේන්ද්‍රීය කරලා පීතෘ මූලික කරලා අන්නේ සමාජය ගොඩනගන්න පුළුවන් නම් අපි මේට වැඩි හොඳ තැනකට යන්න පුළුවන්. හොඳයි ඔබතුමා සඳහන් කළා මේ සමාජය පිළිබඳව මේ පවුල පිළිබඳව සහ මේ කාන්තාව මුහුණ දෙන පීඩනය සම්බන්ධව. ඒ නිසා මම දැන් කැමතියි දැන් සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකේය කාන්තාව ගත්තොත් පවුල තුළ කුටුම්බය තුළ එහෙම නැත්නම් මේ සමාජය තුළ කිසියම් වූ ගැටලු අභියෝග වලට මුහුණ දෙනවා මේ වර්තමානයේදී. ඒ නිසා මම ඔබතුමාගෙන් දැන් දැනගන්න කැමතියි මේ ශ්‍රී ලාංකික කාන්තාව වර්තමානයේදී මොන වගේ ගැටලු වලටද විශේෂයෙන්ම මුහුණ දෙන්නේ? පළවෙනි දේ තමයි අපේ like it or not අපි කැමති හෝ අකමැති අපිට එක දෙයක් පිළිගන්න වෙනවා පියුමි. මේක වචනෙන් ගත්තොත් අර සැමියා බිරිඳගේ දෙවියයි කියලා පොඩි මෝඩ අදහසක්. මෝඩම නැහැ. මෝඩ මම දන්නේ ඒකට මොකද්ද කියන්නේ කියලා. මම හිතන්නේ එවැනි වල මේ දැන් මම මේක දකින්නේ වෙනස් විදිහකට. දැන් අපි ආදරය කරන කාලේ මම ඔබ කියන ප්‍රශ්නට උත්තර දෙන්න. අපි ආදරය කරන කාලේ ඒ ආදරණීය කාන්තාවට අපි අහන ඔයාක් තවලට කෑවද උදේට ආවද වැඩට ආවද කියලා ඔක්කොම හොයලා බලන්න. විවාහ වුණාට පස්සේ නිග්ලෙක්ට් වෙනවා. හොයලා බලන්න. right ඊට පස්සේ පිරිමින්ගේ අතින් ඔය අඩුපාඩු වෙනවා. මේ සුළු දෙයක්. හැබැයි ඒක ඇතුළේ තියෙන අර්ථගතය බලන්න. උදේට දකින්නෙත් කුණු ටික, හැන්දෑවට දකින්නෙත් කුණු ටික, කොස්සමයි අතර ගන්නේ වලන් හොදන ඔක්කොම කරනවා. Tamanට ආදරය කරනට පෙම්වතිය වගේ විවාහ වුණාට පස්සේ බිරිඳට සලකන්නේ නැහැ. ඇයව නිග්ලෙක්ට් කරනවා. දැන් අසංකල දීලා ඉවර නිසා වෙන්නේ නැති. අපි ඇයව ඒ තත්ත්වෙ දෙන්නේ නැහැ. එදා වගේම ඇයට සැලකුවා නම් මේ මානසිකව ඇයට ඇති කරන පීඩනය, මානසිකව ඇයට දෙන පීඩනය ඉතාම වැඩි. ඇයට ෂෙයා කරගන්න විදියක් නැහැ, කතා කරන්න කෙනෙක් නැහැ. බර්ත්ඩේ එක මගේ ඇරෙනවා. විවාහ සංවත්සරේ මගේ ඇරෙනවා. ඒ ගැන හොයලා බලන්නේ නැහැ. කෑවද බිව්වද බලන්නේ. ආදරය කරන කාලේ වගේම අපේ අද ආදරණීය මේ ස්වාමී පුරුෂයන්ට මම කියන්නේ තමන්ගේ බිරිඳට පෙම්වතිය වගේ ඉන්න කාලේ සැලකුවා නම් නිකම්ම සවි බල ගන්නවා. මානසිකව අය ශක්තිපත් කියන්නේ සවි බලයි. මානසිකව වැටුණාට පස්සේ මුකුත් කරන්න බෑ පියුණු. ඒක පළවෙනි දේ. මොකද මේ සමාජය තුළ අද මේ ප්‍රචණ්ඩත්වය නිසා පිරිමින්ගේ සමහර අපේ හැසිරීම නිසා. මොකද කාන්තාවට ලොකු දර්ශනයක් තියෙනවා. මේ කොනේ ඉඳලා මේ කොනට බලන්න. අපි පිරිමි කවුරු හරි දිහා බලනකොට අපි බලන්නේ හැරිලා බලන්නේ. ඕගොල්ලන්ට හැරිලා බලන්න. ඕගොල්ලෝ මේ ඉස්සරහ බලන එකට ඕගොල්ලෝ දෙපැත්තම පේනවා. ඒක ඥානමය වශයෙන් ආපු දෙයක් අපිට. අපේ රටවල් වලට මේ ගල් ගුහාවල හැදිලා ළමයි බලාගෙන. අපි අර ඊතලයක් අරගෙන ඉස්සරහට ගිහලා අපි මෙහෙම කෙලින් බලාගෙන යනවා. රයිට් අපිට තරමුණක් තියෙන බලාපොරොත්තු වෙන පිරිමියට හරි. ඒ සියලු ගෞරවයෙන් දෙනවා. නමුත් ළමයිත් බලාගෙන ගෙවලුත් බලන්න පුදුම විදියට වයිඩ් ඇන්ගල් එක පුදුම ප්‍රෙෂර් එකක් දරාගෙන යන කාන්තාවක්. ඇයට අපේ පිරිමින්ගේ සමහර ප්‍රචණ්ඩත්වයක් වෙනවා. සමහරවිට සැර කරනවා, බනිනවා, පීඩනයටපත් කරනවා. ඇය ලැජ්ජාවට ඩිවෝස් වීම පවුලෙන් ඈත්ලි කරන්නේ. අපි අර ගන්නම නිසා ඒක ඒ ප්‍රචණ්ඩත්වය අද තාම සමාජය තුළ තියෙනවා. විශේෂයෙන් ඒකට ප්‍රධාන හේතුව ඇයට රෙස්පෙක්ට් කරන්නේ. මේ සවිබල ගැනීම කියන එක ඇවිල්ලා මේ සල්ලි දෙනවා, ඇයට රස්සාවක් දෙනවා, මැනේජින් ඩිරෙක්ටර් කෙනෙක් කරනවා, CEO කෙනෙක් කරනවා කියන එක නෙමෙයි. සවිබල ගන්න කියන්නේ මානසිකව ඇයට ශක්තියක් දෙන්න. මට රෙස්පෙක්ට් එකක් තියෙනවා, මට හිමි තැන, මට ගෞරවයක්, මට අභිමානයක්, මට හිමි ගෙදර. අන්න ඒක දෙන්න පටන් ගත්තාම හැදෙන්නේ තමන්ගේ දරුවෝ ටික. තමන්ගේ දරුවෝ හරියටම වෙන්න. පුතා බලාගෙන ඉන්න අම්මා තාත්තට කරන දේ. ඒ ගෞරවය දෙන්න ඕනේ. බිරිඳට හිමි ගෞරවය දෙන්න ඕනේ. බිරිඳත් ඒක දැන් කියා ඒක ටර්න් කරන්න දැනගන්න ඕනේ කියලා. ඒක වෙනම කතාවක්. කොහොම කතා කරන්න කිව්වොත් කවදාවත් මේක කරන්නේ නැහැ. අපි ඉස්සෙල්ලා අපේ පැත්තෙන් දෙන්න ඕනේ දේ කරලා කරෙක්ට් කරන්න තියෙනවා හදාගන්න එක කරමු. ඒක එක. දෙවෙනි එක තමයි
අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ලිංගික අතවර. දැන් ඔබ දන්නවා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල කියනවා 90% අපේ කාන්තාවන්ට අද බස්වලයි දුම්රියේ කොහෙවත් යන්න බෑ ලිංගික අතවරය ලක් කරලා. හරි. මට කියන්න පිළිම මට බස් එකේ යන්න පුළුවන්ද කියලා. ඔබ උත්තරයක් දෙන්න නැති වෙන ප්‍රසිද්ධ මාධ්‍යය නිසා මම කියන්න බෑ. ඇයි මේ? මොකද්ද මේ අපිට ලා තියෙන ප්‍රශ්නේ? හයින් පස්සේ ළමෙක් කරින්න බෑ. අම්මා පුදුම බයෙන් ගෑන් ළමෙක් කරින්නේ. දැන් පිරිමි ළමෙකුත් අරගන්න බැරි සමාජයක් හදන ගෑන් ළමෙක් ගැන කුමන කතාවද? මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේකට කියන්නේ නම් වනචාරී කියලා. මට ඊට වැඩිය වචනයක් නෑ සමාවෙන්න මේ අපේ ජාතික නාලිකාවේ කිව්වා. පිරිමි හැටියට Tamanට මනස පාලනය කරගන්න බැයි නම් තමන් ඒ දකින්න කයි කාන්තාව තුළින් තමන්ගේ දුව සහ අම්මව දකින්න හෝ සහෝදරිය දකින්න බැයි නම් තමන්ගේ අක්කව හෝ නංගිව දකින්න බැයි නම් අම්මව දකින්න බැයි නම් දුව දකින්න බැයි නම් පිරිමි හැටියට අපිට ඒකට බස් එකේ යද්දි කෝච්චිය යද්දි ඒකට රෙස්පෙක්ට් කරන්න බැයි නම් මෙතන අධ්‍යාපනයේත් ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ මේ අධ්‍යාපන ක්‍රමවේදය ගැන මම හැමදාම කතා කරලා තියෙනවා පෞරුෂයක් ඇති දරුවෙක් බිහි කරගන්න බෑ. එහෙම වුණා නම් ගොඩක් රෙස්පෙක්ට්. මේක ගොඩක් වෙලාට පිටරටවල වල නැහැ. ඔබ චීන ගියොත් ඔබ දන්නේ නැහැ චයින කාන්තාව බැලුවොත් ඇවිදින වේගය ඒගොල්ලෝ ගොඩක් ප්‍රෙෂර් එකක් ගන්නවා. ඉන්දියාවෙත් ඒ වගේ. සිංගප්පූරුවෙත් එහෙමයි. මම මැලේසියාව මම දන්නවා මගේ දුවත් මෙතන වර්තමානයේ මගේ වයිෆුත් ඉන්නවා. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ පුදුම වේගෙන් වැඩ කරන જાතියෙක්. ඉතින් ඒගොල්ලෝ ගොඩක් රෙස්පෙක්ට් කරනවා. රැයට යන්න බෑ දුව කියනවා මං තාත්තා රැයට යන්න බෑ නෑ. මං කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි ලංකාවේ 6 මාරයක් පස්සේ යනවා. මේ ලිංගික අතවර එක ප්‍රශ්නයක්. අනික තමයි කාන්තාව අඩු ශ්‍රම බලකායකට දාලා තියෙන්නේ. 32යි. කාන්තාව මෙතනට මේ ශ්‍රමයට අපි එකතු කරගත්තේ නැත්තම් 51ක් තියෙනවා. හැබැයි 51 ජනගහනයෙන් ඉන්න ශ්‍රම බලකාය 32යි. බලන්න මේක තියෙන අසමතුලිතතාවය. මේ අසමතුලිතතාවය මොකද රටක් වැටෙනවා. එතකොට මේක පොඩ්ඩක් වර්ධනය කර 50ක් ඉන්න ජනගහන 32ක් තමයි ආර්ථිකයට දායක වෙන්නේ. අනික විශාල වශයෙන් මේ කාන්තාවට කරන අසාධාරණ. දැන් ඔබ දන්නවා ලංකාවට විදේශ විනිමය බිලියන මට මතකයට 10 ගාන මට හරියට මතක නැහැ. හැබැයි 40ක් ගෙන ඇඟලුම් කර්මාන්ත. මා ඇඟලුම් කර්මාන්තේ අවුරුදු 30 35ක් හිට පුද්ගලයෙක්ට මම ඔබට කියන්න. අපි මේ සමාජයේ සිදු කරන අසාධාරණ. අර අහිංසක ළමයි ඇවිල්ලා මැෂින් ඔපරේටර්ලා හැටියට මේ ගාමන් ෆැක්ටරිස් වල වැඩ කළා. අපි දැම්ම නම මොකද්ද? ජුකි මැෂින් ඔපරේටර්. කිව්වා ජුකි බට්ටෝ කියලා කිව්වා. ජුකි කියන්නේ බ්‍රෑන්ඩ් එකක් නේ. ජුකි කියන්නේ බ්‍රෑන්ඩ් එකක්. එතකොට ජුකි කියන බ්‍රෑන්ඩ් එක දාලා අර විදිහට සමාජයේ ඇයට පිළිගන්න බැරි නමක් දාලා ඊට පස්සේ චිත්‍රපටියක් හැදුවා අනුරාධපුරෙන් එනවා කටුනායකට එහෙම නැත්නම් නිදහස් වෙළඳ කලාපයට අය පත්තන තත්ත්වෙ මම කැමති නෑ වචනේ පාවිච්චි කරන්න මේ වගේ සමාජ තත්ත්වයකට හැපත් වෙනවා කියලා අර ශ්‍රමයක් දෙන අපේ කාන්තාවන්ට සමාජයේ පිළිගන්න බැරි තත්ත්වයක් ඇති කළා. රණවිරුව කිව්වා මේගොල්ලෝ තමයි අර වැඩි උණ්ඩෙට බුලට් එක ගෙනල්ලා දුන්නේ මේ යුද්ධ කරන්න 140ක් earn කළා. ඒ විරුද්ධියනියෝ කියලා කිව්වේ නෑ. සමාජයේ අපි දාලා තියෙන තත්ත්වය. ඒක එකක්. ඊට පස්සේ සීමිත දේශපාලන නියෝජනය ඊට පස්සේ දීපල උරුම කියනකොට කාන්තාවන්ට හිමෙන අඩු තත්ත්වය. පිරිමි හැටියට කියනවා පුතාට ගේ ලොකු පුතාට මේක තාමත් මේ තත්ත්වයන්ටපත් වෙනවා. ඒවත් එක්ක ඉතින් ඒත් එක්කම මේ ගැටලු ගැනයි අපි සඳහන් කළා. ඒ වගේම මේ දැන් ඔබතුමා සඳහන් කරපු මේ ගැටලුත් එක්කම කාන්තා සවිබල ගැන්වීම කියන තැනටත් අපි එන්න ඕනේ. ඇත්තටම ඇයි මේ ශ්‍රී ලාංකික කාන්තාව සවිබල ගැන්විය යුත්තේ ඇයි? ඔව් දැන් මම ඔබට අර පළවෙනි ප්‍රශ්නේ තව එකක් තියෙනවා. ඒකේ මම දැක්ක අර පීතෘ මූලික සම්මතයන් නිසා ඉක්මනට විවාහ වෙනවා ළමා විවාහත් වෙනවා. මේ ප්‍රශ්නයක් දැන් ඔබට පේනවා ගැටලු ටික. දැන් පළවෙනි දේ ශ්‍රම බලකායට සම්බන්ධ වෙන්නේ. ලිංගික අතවර වලට මුහුණ පාන අපි ඒක පොඩක් පැත්තකට තියමු. ඊට පස්සේ දීපල වල තියෙන ප්‍රශ්න. ඊට පස්සේ දැන් කාන්තාව ඔන්න එනවා ආර්ථික වශයෙන් අපිට සම්බන්ධ කරගatiya. හැබැයි ආර්ථික වශයෙන් සම්බන්ධ කරතියම් තියෙන ප්‍රශ්නේ මොකද්ද? මූල්‍ය වශයෙන් උදව්වක් ගන්න බැංකුවට ගියාට බැංකුව ඇයට රෙස්පෙක්ට් කරන්නේ. ඇයට ලෝන් එකක් දෙන්නේ නැහැ. ඒ වගේම තමයි ව්‍යාපාර සඳහා එන්න ගත්තත් කාන්තාවට පොඩක් පස්සේ යනවා පිරිමියකට වැඩි ඉස්සරහින් යනවා. ඊට පස්සේ යල් පැන ගිය ප්‍රතිපත්ති තියෙනවා. නෑ මේ වගේ දේවල් කරන්න ඕනේ පිරිමි මේ වගේ දේවල් කාන්තාවන්ට කරන්න බෑ කියලා. ඊළඟට සමාජ බාධා දැඩි තරගයක් තියෙනවා. ඊට වැඩි පුද්ගල ආරක්ෂාව නැහැ. ඇයට කම්පැනියක් දුවා ගන්න පුද්ගල ආරක්ෂාව. මේ මූලික સિદ્ધාන්ත ටික හදාගත්තේ නැත්නම් ඇයව සවි බල ගන්නන්න බෑ. එහෙනම් සවි බල ගන්න පළවෙනි දේ තමයි first we have to do respect. හිමිතන ගෞරවය ලබා දෙන්න. කාන්තාව දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න. පාර්ලිමේන්තුව නියෝජනය කළොත් දෙකක්. අපේ කාන්තාව යම් කිසි වශයෙන් ඕනම තැනක 51ක් න අපේ ජනගහණයෙන් ඒකට සාපේක්ෂිතව ආයතනයක ව්‍යස්ත සංස්ථාවක හැම නියෝජනයක්ම කාන්තා නියෝජනයට යම් කිසි තැනක් දී යුතුයි. දෙවෙනි එක කාන්තා ව්‍යවසායකයන්ට විශේෂ වශයෙන් සකස් වුණු නීතියක් හරි ක්‍රමවේදයක් හරි සකස් කළා ඇගේ thinking ඇය හිතන ආකාරය සමාජගත කළ යුතුයි. හේතුව අපි අමතන 51ක් අපේ ඉන්නේ එකයි
151ක ජනගහනයේ සින්න 32යි අපි ගන්න. ඒ වගේම කාන්තාවට විශේෂිතව රෙස්පෙක්ට් කරිල්ලක් සමාජය තුළ ඇති කරලා ඒ සමාජය එක දෙන්න ඕනේ. ඊළඟට අඩු විවාහයන් සහ ළමා විවාහයන් වලට තියෙන දේවල් අඩු කළොත් ඇය අර සමාජය තුළ හිර වෙන ගතියෙන් අපිට පොඩ්ඩක් ඈත් කරගන්න පුළුවන් කියලා මම හිතනවා. හොඳයි ඉතින් ඒ විදිහට කාන්තාව සහ මේ කාන්තා සවි බල ගැනීම පිළිබඳව බොහොම වැදගත් කරුණු කන රසක් අද දවසේදී අපි කතා බහ කළා. ඉතින් මේ වෙනුවෙන් අපිත් එක්ක අද දවසේදී එකතු වුණේ මානව සම්පත් ව්‍යාපාර සංවර්ධන සහ කළමනාකරණය පිළිබඳ ප්‍රවීණ උපදේශක වී.කේ. ජයවර්ධන මහතා. ඉතින් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ආයෙත් ස්තුතිපින් අවසාන වශයෙන් කියන්නේ අපි සමාජයට අන්තිම පණිවිඩයක් දෙමු. අපි හදමු මේ ලස්සන රටක් මේ දියුණු කරගන්න ඕන. අපි මේ දරුවෝ ටිකත් රැගෙන මේ රට ඉස්සරහට යන්න. මාතෘ කේන්ද්‍රීය වෙච්ච පීතෘ මූලික වෙච්ච ලස්සන සමාජයක් අපි හදමු. ඒ සඳහා අපි මාර්තුවට ඕනේ අද ඉඳලම කැපෙමු. බොහොම ස්තුතියි මට ආරාධනා කරන්න. අනිවාර්යෙන්ම. කාන්තාව කියන දේ පිළිබඳව අපිට දවසින් කතා බහ කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් ඒ වගේම තවත් වැදගත් සාකච්ඡා කිහිපයක් ඔබ වෙනුවෙන් සූදානම් කරලා තිනවා. ඒ නිසා ඔබට ආරාධනා කරනවා රැඳෙන්න අලුත් දිනක් සමග.